අද අපි සූදානම් ඔයාගේ ජීවිතයට වැදගත් වන වෙනස්ම මාතෘකාවක් ඔස්සේ වටිනා කියන වීඩියෝකින් ඔබට කරුණු කිහිපයක් කතා කරන්න. ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව අපි හැමෝම කැමති කොණ්ඩේ ලස්සනට තියන් ඉන්න. ඉතින් දැන් ඉන්න පරම්පරාවේ හැම කෙනෙක්ටම ලස්සන කොණ්ඩයක් පවත්වාගෙන යාම හීනයක් වෙලා. ගොඩක් අයගේ හිසකෙස් බොහොම දුර්වලයි. පෝෂණයක් නොමැතිකමින් හිසකෙස් ගැලවිලා යන්න පටන් අරන්. නමුත් ඔබ දන්නවද? මෙලෙස අකලට පැතුණු හිසකෙස් නැවත කාලවරණයට හරවන්න පුළුවන් බව. අපි මේ කියන කාරණයේදී කොණ්ඩෙට කෘත්‍රිම දේවල් දාන්න නැතුව ස්වභාවික සත්කාර මගින් කොණ්ඩේ නැවත කාලවරණයට හරවා ගත හැකි බව. ඉතින් අපි මේ කියන කාරණා හොඳින් ඉවසීමෙන් කරලා බලන්න. ඔයාලට සතුටුදායක ප්‍රතිඵලයක් ළඟදීම ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙනම් රැඳී ඉන්න අපිත් එක්ක දිගටම. පළවෙනි කාරණය තමයි ලූණු. ලූණු කියන්නේ කොණ්ඩයට ඉතාමත් ගුණදායක දෙයක්. ලූණු මගින් අපේ හිස් කබලේ ආසාදන සුව කරලා හිස් කබල පිරිසිදු කිරීම සිදු කරනවා. ඒ වගේම තමයි හිස් කබල මත හිසකෙස් වර්ධනය වන කේශ කුහර උත්තේජනය කිරීමද ලූණු මගින් සිදු කරනවා. මේ සියල්ලම නිසා හිසකෙස් එන්සයිම සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට හිසකෙස් අකලට සුදුවීම නතර වෙලා හිසකෙස් නැවත කාලවරණයෙන් වර්ණ ගැන්විලා හිසකෙස් නැවත වර්ධනය වීමට පටන් ගන්නවා. ඇත්තටම කිව්වොත් හිසකෙස් ගැලවී යාම, හිස තුනී වීම, අකලට හිසකෙස් පැසීම යන රෝග තුන සඳහාම ලූණු කියන්නේ දිව්‍යමය ඖෂධයක් වගේ දෙයක්. ලූණු තුල අඩංගු වන ඉහළ සල්ෆර් ප්‍රතිශතය මගින් හිස් කබල මත කේශ වර්ධනය වන කේශ කුහරවලට උසස් පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම තමයි ලූණු සතු බැක්ටීරියා නාශක ගුණය නිසා හිස් කබල ආශ්‍රිතව පැතිරී තිබෙන සියලුම වර්ගයේ ආසාදන තත්වයන් සුවවීමක් සිදු කරනු ලබනවා. හිසකෙස් ආශ්‍රිත විශේෂඥයන් පවසන්නේ හිස් කබල මත වර්ධනය වන බැක්ටීරියා විනාශ කිරීම මගින් හිසකෙස් ආශ්‍රිත සියලුම රෝගවලට සුවය සලසා ගත හැකි බවයි. ලූණු සත්කාරය සිදු කර ගැනීම සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ ලූණු ගෙඩියක් අරගෙන ඒක කුඩා කැබලි වලට කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් මුලින්ම අඹරා ගත යුතුයි. ඊට පස්සේ පෙරණයක් ආධාරයෙන් ලූණු යුෂ ටික පමණක් වෙන් කර ගැනීම සිදු කරනු ලබනවා. දැන් මෙම යුෂ ඔබේ හිස් කබලේ ආලේප කර විනාඩි 5ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. සම්බාහනය සිදු කිරීමේදී තදින් සම්බාහනය සිදු කරන්නේ නැතුව මෘදු ලෙස සම්බාහනය අපි සිදු කරන්න ඕනේ. මෙලෙස සම්බාහනය අවසන් වූ පසු විනාඩි 30ක කාලයක් තිබෙන්නට හැර බේබි ෂැම්පු වර්ගයක් භාවිතා කරලා හිස් කබල පිරිසිදු කර ගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම සත්කාරය අවම වශයෙන් සතියකට දින 3ක්වත් සිදු කළ යුතුයි. මේ සත්කාරය නිවැරදිව නොනවත්වා මාස 2ක් ඔබ සිදු කරන්නේ නම් ඔබේ සුදු වේගෙන එන කොණ්ඩය නැවත කාලවරණයට ගෙන ඒමට ඔබට හැකියාව තියෙනවා. දෙවැනි කාරණය තමයි පොල් තෙල් හා ලෙමන් යුෂ සත්කාරය. ඇත්තටම ශ්‍රී ලාංකික අපට නම් පොල් තෙල් සතු ගුණය අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. තාමත් බොහෝ දෙනෙක් පොල් තෙල් හිසේ ආලේප කිරීම සඳහා යොදා ගන්නවා. නමුත් පෝෂණ ගුණය ඉහළ පිරිසිදු පොල් තෙල් එක්ක ලෙමන් යුෂ මිශ්‍ර කරලා හිස් කබලේ ආලේප කිරීමෙන් ඔබට තවත් විශ්මිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පොල් තෙල් තුල අඩංගු වන පෝෂණ ගුණයෙන් අනුවන ලෝරික් අම්ලය මගින් හා ලෙමන් සතු ඉහළ විටමින් C හා ෆොස්ෆරස් සංයුතිය මගින් පැසුණු හිසකෙස් නැවත කාලවරණයට ලබා ගැනීමට පුළුවන්. පොල් තෙල් තුල අඩංගු වන පෝෂණ ගුණයෙන් අනුවන ලෝරික් අම්ලය මගින් හා ලෙමන් සතු වන ඉහළ විටමින් C හා ෆොස්ෆරස් සංයුතිය මගින් පැසුණු හිසකෙස් නැවත කාලවරණයට හැරවීම සිදු කරනවා. ඒ වගේම තමා පොල් තෙල් සතු සුත්‍රජීවී මර්ධන හැකියාව නිසා හිස් කබලේ ආසාදන තත්වයන් මර්ධනය වෙලා හිසකෙස් නිරෝගී භාවයට පත් වෙනවා. දැන් අපි බලමු පොල් තෙල් හා ලෙමන් යුෂ සත්කාරය කරන්නේ කොහොමද කියලා. මේ සඳහා ඔබ කළ යුතු වන්නේ ලෙමන් හෝ දෙහි යුෂ තේ හැඳි 3ක ප්‍රමාණයකට ප්‍රමාණවත් තරම් පොල් තෙල් එකතු කරලා හිස් කබලේ ආලේප කිරීම. පෙර පරිදිම මෘදු ලෙස විනාඩි 5ක් පමණ සම්බාහනය කරලා පැයක් පමණ කාලයක් හිසේ තිබෙන්නට හැරලා සෝදා හරින්න. මේ සඳහා ඔබට මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. මෙය සතියකට එක් වතාවක් සිදු කිරීම මගින් ඉතාමත් කෙටි කාලයකින්
නැවත ඔබට හිසකෙස් කාලවර්ණයට සකස් කර ගැනීමට ඔබට පුළුවන්. තුන්වෙනි කාරණය තමා නෙල්ලි. නෙල්ලි කියලා කියන්නේ හිසකෙස් වර්ධනය කර ගැනීමට හා අකලට හිසකෙස් පැසීම නවතා ගැනීමට භාවිතා කළ හැකි මහඟු ඖෂධයක්. නෙල්ලි ගෙඩි කැබලි කර පවනේ වියලා පොල් තෙල් සමග රත් කර සාදා ගන්නා තෙල් දිනපතා හිසේ ආලේප කරලා සම්බාහනය කිරීමෙන් අකලට හිසකෙස් සුදුවීම නවතා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමා වියලි නෙල්ලි කැබලි ජලයේ දමා රැයක් පොඟවා උදෑසන එම ජලයේ හිස සේදීමෙන් බොහොම ක්‍රමානුකූලව හිසකෙස් කළුවීම ආරම්භ වෙනවා. හැම රාත්‍රියකම නෙල්ලි ඉස්ම ස්වල්පයක් ඔලිව් තෙල් එක්ක මිශ්‍ර කරලා හිසේ ගල්වා සම්බාහනය කිරීමෙන්ද බොහොමයක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට පුළුවන්. නෙල්ලි ගෙඩි ඉස්ම ස්වල්පයකට දෙහි ඇමුල් බින්දු කිහිපයක් මිශ්‍ර කරලා හිසේ ආලේප කරලා හොඳින් සම්බාහනය කිරීමෙන්ද අකලට පැසුණු හිසකෙස් නැවත කාලවර්ණ කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඇත්තම කිව්වොත් නෙල්ලි සතුව විශාල විටමින් C ප්‍රමාණයක් හා ප්‍රතිඔක්සිකාරක බලය නිසා හිස්කබලට අවශ්‍ය නිසි පෝෂණය ලැබීමෙන් හිසකෙස් වර්ධනය වීමට පටන් ගන්නවා. ඒ වගේම ඔබ හිසකෙස් තුනීවීම හා ගැලවී යාම කියන ප්‍රශ්නයෙන් පීඩා විඳින කෙනෙක් නම් නෙල්ලි මගින් හිසකෙස් ශක්තිමත්ව නොගැලවෙන ලෙස වවා ගැනීමේ හැකියාව තියෙනවා. හතරවෙනි කාරණාව තමා කරපිංචා. අකලට පැසුණු හිසකෙස් නැවත කළු පැහැකර ගැනීමට කරපිංචා කියලා කියන්නේ හොඳ බෙහෙතක්. මේ සඳහා කරපිංචා කොළවලින් ලබා ගන්නා යුෂ පානය කිරීමෙන් හෝ කොළ කැඳ ලෙස හෝ සලාද ලෙස සකසා ආහාරයට ගැනීමත් සුදුසු වෙනවා. ඒ වගේම තමා කරපිංචා කොළ ඉස්ම මෝරු සමග මිශ්‍ර කර පානය කිරීමෙන්ද හිසකෙස් වර්ධනය වේගවත් කරගෙන යලි කාලවර්ණය ලබා ගන්නටත් පුළුවන් වෙනවා. ඒ වගේම හිසකෙස් කාලවර්ණයට කරගත හැකි හිසකෙස් ආලේපනයන්ද කරපිංචා මගින් සකස් කරගන්න පුළුවන්. මේ සඳහා කිනිති 5ක පමණ කරපිංචා කොළ ප්‍රමාණයක් හා උළුහල් මේස හැන්දක පමණ ප්‍රමාණයක් බැදගත යුතුයි. බ්ලෙන්ඩර් එක දමා කුඩු බවට පත් කළ හැකි තරමට කොළ ටික බැදගත යුතුයි. පොල් තෙල් සමග මදගින්නේ විනාඩි 5ක් පමණ රත් කරගන්න. මේක ඩබල් බොයිල් කරගන්නත් පුළුවන් නම් වැඩිය හොඳයි. ඊට පස්සේ බ්ලෙන්ඩරයක් භාවිතයෙන් මෙම දෙවර්ගයේම කුඩු බවට පත් කරගන්න. මෙලෙස සකස් කරගත් මිශ්‍රණය විනාඩි 10ක් පමණ සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසුව හිස් කබලේ හොඳින් ආලේප කරලා විනාඩි 5ක් පමණ හිස් කබල හොඳින් වදිනසේ මෘදුව සම්බාහනය කරන්න ඕන. පැය භාගයක් හිස මත තිබෙන්නට හැර සෝදලා හරින්න. මේ සත්කාරය ඔබ දිනපතාම වුණත් සිදු කරන්න පුළුවන්. 5 වෙනි කාරණාව තමයි මරතොන්ඩි. සුන්දර කාලවර්ණ හිසකෙස් කලමල් ලබා ගන්න හොඳම ක්‍රමයක් ලෙස මරතොන්ඩි සත්කාරය එහෙම නැත්නම් හෙනා අපිට හඳුන්වන්න පුළුවන්. මෙතන හෙනා කියලා හැඳින්වුවේ කඩේ තියෙන හෙනා නම් නෙවෙයි. අපි මේ සත්කාරය කරන්නේ 100%ක්ම මරතොන්ඩි පත්‍ර වලින්. මරතොන්ඩි පත්‍ර මගින් අපේ හිස් කබලට ලැබෙන ප්‍රධාන වාසි තුනක් තියෙනවා. ඒ තමා හිස්සොරි ආසාදන සුවවීම, හිසකෙස් වල ඝනකම වැඩිවීම හා අකලට සුදු වූ හිසකෙස් නැවත කාලවර්ණ වීම. දැන් අපි බලමු මේ මරතොන්ඩි සත්කාරය කොහොමද කරන්නේ කියලා. මේ සඳහා අපිට මරතොන්ඩි පත්‍ර කුඩු අවශ්‍ය වෙනවා. ඔබේ නගරයේ හෝ ගමේ බෙහෙත් බඩු කඩෙන් මරතොන්ඩි කුඩු ස්වල්පයක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මරතොන්ඩි පත්‍ර වාෂ්පයේ හොඳින් තම්බා හොඳින් අවුවේ වේලා කුඩු කර ගැනීමටත් ඔබට පුළුවන්. මේ කොහොම කරත් මරතොන්ඩි වල ගුණය එකසේ ලැබීම සිදු වෙනවා. ඒ වගේම මරතොන්ඩි සත්කාරය සිදු කිරීමේදී කෝපි කුඩු හෝ තේ කහට එක් කිරීමෙන් හිසකෙස් වලට තද වර්ණයක් ලැබෙනවා. ඒ වගේම තමා මේ සමග ඔලිව් තෙල් ස්වල්පයක්, යෝගට්, බිත්තර, සුදුමද හා කහමද එකතු කිරීමෙන් මෙහි පෝෂණය තවත් ඉහළ දමා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය නම් දෙයියුෂ, උළුහාල් කුඩු, අරලු, රසකින්ද, පොකුරු වදම ආදිය ඔබට සපයාගත හැකි ප්‍රමාණයක් එකතු කරන්නත් පුළුවන්. එමගින් සිද්ධ වෙන්නේ හිසකෙස් කලමට ලැබෙන පෝෂණය තවත් වැඩි වීම. අපි දැන් බලමු මරතොන්ඩි සත්කාරය කොහොමද කරන්නේ කියලා. ඉහත කී ද්‍රව්‍ය සාමාන්‍ය ජලයේ හෝ මද උණුසුම් ජලයේ අනාගන්න. එසේ අනාගත් මිශ්‍රණය පැය 6ක් පමණ පදම් වෙන්න තබා ඉන්පසුව හිසේ ආලේප කරන්න පුළුවන්.
පැය එකමාරක් දෙකක් පමණ කාලයක් තිබෙන්නට හැරලා හොඳින් සෝදලා හරින්න. සේදීමේදී සබන් හෝ ෂැම්පු භාවිතා කරන්න එපා. මේ සත්කාරය උදෑසන කාලයට සිදු කළ යුතුයි. ඉතින් අද අපි ඔයාලට කියලා දුන්නේ අකලට පැසුණු හිසකෙස් ස්වභාවිකම කළු පෑයට හරවා ගත හැකි ක්‍රම කීපයක් ගැනයි. හැමදාම කියනවා වගේ කෘතිම දේවල් වලට වඩා මේ ස්වාභාවික දේවල් ආරක්ෂිතයි. එහෙනම් ඔයාලටත් මේ ක්‍රම භාවිතා කරලා බලන්න පුළුවන්. අදට අපි ගිහින් එන්න.